ආයුබෝවන් සියලුම දෙනාට සුබ දවසක් වේවායි ප්‍රාර්ථනා කරනවා. අපගේ විශ්ව ලංකා ඇස්ට්‍රොලොජි නාලිකාවට දෙස් විදෙස් සියලුම දෙනා සාදරයෙන් පිළිගනිමු. මෙම නාලිකාව තුළින් අප රාශි චක්‍රයේ මුල් රාශි 4 ගැන පසුගිය කාලය තුල කතා කළෙමු. අද අපි රාශි චක්‍රයේ පස්වන රාශිය වන සිංහ රාශිය ගැන ඔබත් සමග කතා කිරීමට අදහස් කළෙමු. ඊට පෙර ඔබ අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර, ෂෙයා කර, කමෙන්ට් කරන මෙන් ආදරයෙන් සහ කරුණාවෙන් ඉල්ලා සිටිමු. ග්‍රහමණ්ඩලයේ රජු ලෙස සැලකෙන රවි හෙවත් හිරුට හිමි එකම රාශිය වන සිංහ රාශිය සංකේතවත් වනු ලබන්නේ සිංහයෙකුගේ රූපයකිනි. සිංහ රාශිය කියලා කියන්නේ තේජෝ හෙවත් ගිනි රාශියක්, ස්ථීර රාශියක්, පුරුෂ රාශියක් මෙන්ම උත්තර රාශියක් වශයෙන් හඳුන්වනු ලබනවා. එමෙන්ම දීර්ඝ රාශියක් හා ක්‍රූර රාශියක් වශයෙන්ද ජ්‍යොතිෂය තුළ හැඳින්වෙනවා. සිංහ ලග්න හිමි අයගේ හැඩරුව ගැන කතා කරනවා නම් උස සිහින් සිරුරකින් යුක්තයි. හිස ටිකක් විශාලයි. පළල්ලු උරහිස් සහිතයි. ශක්තිමත් මස් පිඩු වලින් සමන්විත පපුවකින් යුක්තයි. තීක්ෂණ ඇස් දෙකක් මේ අයට පිහිටා තිබෙනවා. කටහඬ පවා ටිකක් රළු ස්වභාවයක් ගන්නවා. එමෙන්ම තේජවන්ත පෙනුමක් මෙන්ම පැහැපත් සිරුරකින්ද යුක්ත වෙනවා. සිංහ රාශියෙන් උපදින බොහෝ අය පිරිමි පුද්ගලයන් බව නිරීක්ෂණය කිරීමේදී අපට පෙනී යනවා. සිංහ ලග්නයෙන් උපදින කාන්තාවන් ඉතා අඩු වශයෙන් තමයි අපට පෙනෙන්න තිබෙන්නේ. කාන්තාවන් සිටියත් බොහෝ විට වැඩි දෙනා පිරිමින්ගේ ගති ලක්ෂණ වලින් යුක්ත බවයි අපට පෙනී යන්නේ. සිංහ ලග්නයෙන් උපන් අය බොහොම උද්‍යෝගිමත්, උත්සාහවන්ත, දැඩි ආත්ම ශක්තියකින් යුක්තය වෙනවා. ඒගොල්ලන් කිසිම ආකාරයකින් තමන්ගේ තත්ත්වය දෙවෙනි කරගන්න උත්සාහ කරන්නේ නැහැ. පළවෙනියා වෙන්නම තමයි හැමතිස්සෙම උත්සාහ කරන්නේ. දැඩි ආත්ම ශක්තියක්, දැඩි අභිමානවත්වයක් වගේම එඩිතර ගතියත් මේ අය තුළ පෙනෙන්න තිබෙනවා. සාමාන්‍යයෙන් සිංහයා කියන සතාගේ ආවේනික ලක්ෂණ වලින් ගොඩක් සිංහ ලග්නය තුල පෙනෙන්න තිබෙනවා. ඒ වගේම බොහොම වෙලාවට පෙරමුණ අරගෙන කටයුතු කරන අය, දැඩි අධිෂ්ඨානයකින් යුක්තව කටයුතු කරන අය, සිංහ ලග්නයෙන් උපන් අය. යම්කිසි දෙයක් පටන් ගතොත් ඒ අවසානයේ තෙක් කරගෙන යාමට දැඩි කැපවීමකින් යුක්තව කටයුතු කරන අය. ඒ වගේම බොහොම වෙලාවට පෙරමුණ අරගෙන කටයුතු කරන අය, දැඩි අධිෂ්ඨානයකින් යුක්තව කටයුතු කරන අය, සිංහ ලග්නයෙන් උපන් අය. යම්කිසි දෙයක් පටන් ගතොත් ඒ අවසානයේ තෙක් කරගෙන යාමට දැඩි කැපවීමකින් යුක්තව කටයුතු කරන අය. සිංහ ලග්නයෙන් උපන් අය හොඳ පෞරුෂත්වයකින් යුක්තයි බව පෙනෙන්න තිබෙනවා. බොහොම කලාතුරකින් තමයි පෞරුෂය අඩු අය දකින්න ලැබෙන්නේ. උත්පත්තියෙන්ම මේ අය ආඩම්බරකාරයි. උද්දච්ච ගතියින් යුක්තයි. මේ අය තුල නායකත්ව ගුණාංග පිහිටා තිබෙනවා. උසස් සිතිවිලි වලින් යුක්තයි මේ අය. ආඩම්බර ගතියක් පෙන්වන්නේ. අන්‍යයන් සමග කලවමේ කටයුතු කිරීමට ගියොත් තමන්ගේ තත්ත්වය පහත වැටේයි හිතේ පවතින කුකුස නිසා මේ බව කරන්නේ. අන්තිම මොහොත දක්වා තමන් බැසගත් තීන්දුව වෙනස් කරන්නේ නැහැ. මොවුන් තුල පවතින දැඩි ආත්ම විශ්වාසය නිසාම ඕනෑම බැරෑරුම් කටයුත්තක් කිරීමට නොපැකිලී බාරගනී. අලුත් දේවල් ගැන විශ්වාසය තබනවට වඩා දැනට තිබෙන දේත් පැවතගෙන එන දේත් ගැන විශ්වාසය තබයි. මේ අය ක්‍රමානුකූලව පිළිවෙලට වැඩ කිරීමට කැමැති, ඒ අනුව වැඩ කරන අය වෙති. සිංහ ලග්නයෙන් උපන් අය ලොකු දේවල් කිරීමට තමයි වැඩි කැමැත්තක් දක්වන්නේ. පොඩි වැඩ කිරීමට මේ අය තුළ වැඩි කැමැත්තක් නැහැ. කරන දේ හරියටම, අකුරටම, නීතියටම කිරීම තමයි ඒ අයගේ සිරිත. වැඩ කිරීමේදී එතරම් වේස මහන්සි වී වැඩ කිරීමට එතරම් කැමැත්තක් නැහැ. නමුත් වැඩ කිරීමට පටන් ගතොත් වේස මහන්සිය නොබලා ඒ නිමාවක් දකිනතුරු කිරීම තමයි මේ අයගේ සිරිත. ඒ වගේම තමයි වැඩිහිටියෙක් හෝ තමන්ගේ ඥාතියෙක් නැත්නම් යාළු මිත්‍රයෙක් හෝ තමන්ගේ වැරදි අඩුපාඩු ආදී පෙන්වා දෙනවා නම් ඒවට වැඩි කැමැත්තක් මේ අය තුළ නැහැ. මොකද වුන් සිටින්නේ හැම වෙලාවෙම තමන් හරියයි යන මතයේ නිසා. සිංහ ලග්නීමයන් ආගිය හැම තැනම ප්‍රධානත්වය අපේක්ෂා කරනවා. ඒ වගේම එතන වුන්ට නිතැතින්ම ලැබෙනවා. මෙන්ම
අන්‍යයන් අතරේ මේ අය කැපී පෙනෙනවා. ඔවුන් හැම අවස්ථාවකදී මෙන්ම හැම තැනදීම නීතියටත් යුක්තියටත් ගරු කරමින් කටයුතු කරනවා දැකිය හැකියි. නීතියටත් යුක්තියටත් හිස නැමුවත් හැබැයි අයුක්තියට අසාධාරණයට රජෙකුටවත් නොනැමෙන හිසක් තමයි සිංහ ලග්න හිමියන් තුළ තිබෙන්නේ. ඔවුන් හරිම යුක්ති සහගතයි. මෙන්ම නීතිගරුකයි. විශේෂයෙන්ම සිංහ රාශියෙන් උපන් අයගේ රවි බලවත් නම් ඊටාම යහපත්. රවි බලවත් වන්නේ කේන්ද්‍රයක සිංහ මේෂ ධනු වගේ ස්ථානයක රවි තැන්පත්ව ඉන්නවා නම් සිංහ ලග්නයෙන් උපන් එම කේන්ද්‍ර හිමියාගේ රවි බලවත්වයි පවතින්නේ. මෙම අය සමාජයේ ඉතා ඉහළ තැනකට යාමට පුළුවන් අය වෙනවා. මේ අය ඉතා ගුණගරුක, යහපත්, එඩිතර, ප්‍රතාපවත්, ත්‍යාගශීලී, ඉතා දක්ෂ අයවලු වෙනවා. නමුත් මේ අයට ව්‍යාපාර ආදී කිරීමට තරමක් අපහසු තත්වයකුයි පෙන්눔 කරන්නේ. මොකද කියනවා නම් මේ අයට අන් අයට ඔළුව පාත් කිරීමේ පුරුද්දක් හෝ නම්‍යශීලී ගුණය අඩු නිසා, රවි බලවත් වීම නිසා ජන්මියාව හොඳ පැත්තට මෙන්ම නරක පැත්තට යොමු වීමට ඉඩ තිබෙනවා. දකින්න පුළුවන් වෙනවා. නරක පැත්තට ගියොත් පාතාල නායකයන් පවා බිහිවීමට ඉඩකඩ තිබෙන්න පුළුවන්. නමුත් රවි බලවත් අය නරකට යොමු වෙනවා. ඉතා අඩු වශයෙන් තමයි අපිට දකින්න පුළුවන් වන්නේ. කොහොම නමුත් රවිගේ බලවත් වීම සිංහ ලග්න හිමියන්ට ඉතා යහපත් තත්ත්වයක් වශයෙන් කීමට ඇත්තේ. එමෙන්ම මේ අය හරි කැමැති පෞරාණික දේවලට, ඉතිහාසගත දේ අධ්‍යයනය කිරීමට, පැරණි සිරිත් විරිත්වලට ගරු කරමින් ඒ අනුව ජීවත් වීමට, පැරණි දේ අගය කිරීමට මෙන්ම ඒවා සොයා යාමට මේ අය ඉතාම කැමැතියි. ඒ වගේම මේ අය ගහට කොළට පරිසරයට සතා සීපාවට ආදී ස්වභාව සෞන්දර්යයට ඉතා ලැබිකමක් දක්වන අයයි මේ සිංහ ලග්න ජන්මීන්. රහට ගුණට කෑමටත් මේ අය ඉතා කැමැත්තක් දක්වනවා. එමෙන්ම එසේ නොමැති වූ විට බඩගින්නේ සිටීමට වුවත් මේ අයට පුළුවනි. බඩගිනි ඉවසීමට දක්ෂකමකුත් මොවුන් තුළ තිබෙනවා දක්නට පුළුවන්. සත්‍ය කතා කරන අයට මේ අය ගොඩක් කැමතියි. ඒ වගේම රාජපාක්ෂිකයි. තියෙන ආණ්ඩුව මොකක් වුණත් ඒට පක්ෂ වෙනවා මිසක් ඒට විපක්ෂව කටයුතු කරන්නේ නැහැ බොහෝ විට. ඒ සිංහ ලග්නේ අය සතු රවිගේ බලයයි. ඒ වගේම අමුදරුවන්ට ඉතා සෙනෙහවන්තව කටයුතු කරන අය මේ ලග්නේ අය. තම දරුවන්ට ඉතා ලැජ්ජාවක් දක්වන මේ අය දරුවන් තමා ළඟම තබා ගැනීමටයි නිතරම කල්පනා කරන්නේ. තමන්ගෙන් ඉටුවිය යුතු සියලුම යුතුකම් ඔවුන් වෙනුවෙන් නොපිරියලා ඉටු කිරීමයි මෙම ලග්නයෙන් උපන් ගැහැණු පිරිමි දෙපක්ෂයේම සිරිත. සිංහ ලග්නයෙන් උපන් අය ලේසි පහසුවෙන් සෑහීමකට පත්වෙන කෙනෙක් නෙවෙයි. මේ අය දියුණු වීමට තද ආසාවක් ඇති අයයි. කොහොම හරි තමන්ගේ ඉලක්කය කරා ගමන් කරනවා. ඒ වගේම තමන් කරන රැකියාවට හරි අවංකයි මේ අය. තමන් කරන කුමන රැකියාවක් වුවත් හොරබොරු වංචාවෙන් තොරව එය හරියට නීතිගරුක කිරීමටයි මේ අය කටයුතු කරන්නේ. ඒ වගේම තමයි තමන්ට කුමනෝ අකටයුත්තක් අසාධාරණයක් රිදවීමක් කළහොත් ඒට ප්‍රතිපහාරයක් නොදී සිටීම නෙවෙයි මේ අයගේ සිරිත. ඒට දරුණු ලෙස ප්‍රතිචාර දැක්වීමයි මේ අයගේ සිරිත. සමාව යන වචනය මොවුන් තුළ ඇත්තේ ඉතා අඩුවෙනි. කාට හෝ වරදක් කළා නම් ඒට දඬුවම් විඳිය යුතුම යන අදහස මේ අය දැඩිව විශ්වාස කරයි. ඊළඟට අධ්‍යාපනය වශයෙන් ගතහොත් මෙයාගේ කේන්ද්‍රයට අනුව අනිත් ග්‍රහයන්ගේ බලපෑමට අනුව අධ්‍යාපනයෙන් ඉතාම ඉහළට යාමට සිංහ ලග්න හිමි අයට හැකියාවක් ඇති බව පෙන්눔 කරනවා. එතනදී මෙම අය තමන්ගේ ශක්තිය පෙන්눔 කරනවා අධ්‍යාපනය තුළින්. අධ්‍යාපනය අතින් ඉතා ඉහළට ගිය අය සිංහ ලග්න හිමියන් සමාජය තුළ ඉන්නවා අපට දැකගත හැකියි. ඒ වගේම සිංහ ලග්න හිමියන්ගේ රැකියාව සම්බන්ධයෙන් ගතහොත් මේ අයට කෙනෙක් යටතේ හෝ ආයතනයක හෝ තත්ත්වයෙන් පහළ රැකියාවක් කිරීමට අපහසු තත්ත්වයක් තමයි පෙන්눔 කරන්නේ. මේ අයට රවිගේ බලපෑම නිසා මොන රැකියාවකට ගියත් ඉහළ නායකත්වයක් ඇති රැකියාවක් තමයි නිතරම අපේක්ෂා කරන්නේ. අනිත් එක එහෙම නායකත්වයක් ඇති රැකියාවක් තමයි මේ අයට සුදුසු. රජයේ හෝ ආයතනයක හෝ ඉහළ විධායක ශ්‍රේණියේ නායකත්වයක් ඇති රැකියාවක් තමයි මේ අයට
සුදුසු වෙන්නේ. මේ අයට ඉතාම සුදුසු ආරක්ෂක අංශවල රැකියා රවිත් කුජත් කේන්ද්‍ර තුල බලවත්ව සිටිනවා නම් ආරක්ෂක අංශවල ඉතා ඉහළටම යෑමේ හැකියාවක් මේ අය තුල තිබෙනවා. ඒ වගේම රවි කුජ බලවත් සිංහ ලග්න හිමියන්ට ශල්‍ය වෛද්‍යවරු වාගේ වෘත්තීන්ද ඉතාමත් හොඳට ගැලපෙන වෘත්තීන්. ඒ වගේම මේ අය තුළ හොඳ නිර්මාණශීලීත්වයක්ද පිහිටා තිබෙන බැවින් චිත්‍ර ශිල්පය, සිනමාව, සංගීතය, නාට්‍යකරණය වගේ කලාව සම්බන්ධ රැකියාවලද බොහෝ සිංහ ලග්න හිමියන් යෙදී සිටිනවා අපට දැක ගැනීමට පුළුවන්. එමෙන්ම සිංහ ලග්න හිමියන්ගේ විවාහයේදී ඉතා සාර්ථක යුග ජීවිත ගත කරන බව අපට පෙනී යනවා. මේ අයට කවදාවත් පෞල් ජීවිතය අවුල් කරගන්නා ස්වභාවයක් නම් අපට දකින්නට නැහැ. බාහිර බලපෑම් නිසා එහෙම පෞල් ජීවිත අවුල් වුණත් වැඩි හරියක් සිංහ ලග්නයේ අය පෞල් ජීවිතේ ඉතා උතුම් කොට සැලකෙන පිරිසක්. විවාහයේදී සිංහ ලග්න හිමියන් දෙදෙනෙක් අතර එනම් සිංහ ලග්න පිරිමියෙක් සහ කාන්තාවක් අතර විවාහය වඩාත් උචිත බව පෙනී යනවා. සිංහ ලග්න හිමියන්ගේ ලෙඩ රෝග ගැන බලද්දී ඔවුන්ට වැළඳෙන ලෙඩ රෝග ඉතා අඩු වශයෙන් තමයි පෙන්눔 කරන්නේ. කොඳු වැට පෙළේ රෝග, හෘද රෝග, වකුගඩු රෝග සහ උෂ්ණාධික රෝග මේ අයට වැළඳෙන ලෙඩ රෝග වශයෙන් හඳුන්වන්නට පුළුවන්. මෙම පලාපල කතනය සිංහ ලග්නය සම්බන්ධයෙන් පොදු පලාපල විස්තරයක් බැවින් තම තමන්ගේ කේන්ද්‍ර තුල පිහිටා ඇති ග්‍රහයන්ගේ බල දුබලතා අනුව මෙහි එන සමහර කරුණු වෙනස් වීමට හැකි බව කරුණාවෙන් සලකන්න. එමෙන්ම මෙහි එන ගති ලක්ෂණ සිංහ ලග්න ඔබගේ ජීවිතයට කෙතෙක් දුරට ගැලපේදයි බලා අපට කමෙන්ට් කරන්න. ඒ වගේම අපව සබ්ස්ක්‍රයිබ් කර, ෂෙයා කර, ලයික් කරන මෙන් ආදරයෙන් සහ කරුණාවෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට ස්තුතියි. තෙරුවන් සරණයි, දෙවි පීඨයි.